අයිබෝවන් පෙන්නන්නද ඔයාටත් හාහාපුරා කියලා වීඩියෝ එක පටන් ගද්දිම පාරේ තියාගෙනම විවිධාකාර වර්ගවල විවිධාකාර වර්ණවල කුකුල් පැටව් විකුණන කෙනෙක්ව මම ගියා නම් ඉතින් හැම වර්ගයකින්ම එකා ගානේ හරි ගන්නවා. එහෙනම් ඉතින් අදත් පටන් ගමු අපි වීඩියෝ එක සුපුරුදු පරිදිම ලයික් එකකුත් දාගෙනම නියම අංග ටිකක් අද වීඩියෝ එකෙත් තියෙනවා. එහෙනම් ඉතින් අපි ඉක්මනින්ම යමු ඒ මොනවද කියලා බලලා ඉන්න. ලංකාවේ නම් නෙමෙයි. හැබැයි ඔයාට හිතාගන්න බැරි වෙයි මේ මොනවද කියලා. මේ තමයි යාළුවනේ තායිවානයේ පාර දිගට දිගේ දාපු රතිඤ්ඤා. විශ්වාස නැත්තම් බලන්න මෙන්න මේ වීඩියෝ එක. ඔයත් ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඉතින් මෙන්න මේ වගේ වෙනස්ම දෙයක් කරලා එවන්නකො මට වීඩියෝ එක ඉතුරු ටික මම බලා ගන්නම්කෝ. මං ඒත් බැලුවා මොකක්ද මේ ගැජට් එක කියලා. මේක මේ කෙසෙල් කැන් වලට පොලිතීන් ආවරණය දාන්න පාවිච්චි කරන එකක් නේ. මේක නම් පිඹුරෙක් නෙමෙයි ඇනකොන්ඩෙක්ද කොහෙද? අප්පා ඉතින් ඇඳෙත් තියාගෙන මුන්ට හිරිකිත නැද්ද මන්දා? මෙන්න බලන්නකෝ චීනයේ සෙන්ජෙන් වල වීදි පුරා පිහිටුවලා තියෙන වයර්ලස් චාර්ජින් ස්පොට්ස්. මම හිතන්නේ ෆෝන් එක චාර්ජ් වෙනකන් ෆිල්ම් එකක් වගේ බලබලා ඉන්න chance එක දීලා තියෙනවා මෙතනදී. හැම එකකම නෑ. හැබැයි සමහර චයිනා වෙඩින් වල තියනවලු අපූරු ගේම් එකක්. මේකෙදි මනමාලිගේ ඇස්කට නාසය සහ ඇහි බැම හරියටම තෝරලා ගලපන්න ඕනිලු මනමාලයා. මේ වාල දකින්න යාළුවනේ ඒ වැඩේ කරන්න ගිහින් ලෝක අමාරුවේ වැටුණු මනමාලයෙක්. විග් හදන්නලු යාළු මේ කොණ්ඩ මෙයා මෙතනදි මේ තෝරන්නේ. දැක්කමයි නේද මෙහෙම දෙයක්? කාලා තියනවද වයිට් කට් චිකන්? මෙන්න මේ ඩිෂ් එකටලු වයිට් කට් චිකන් කියලා කියන්නේ. පැකින් කඩලා එළියට ගන්නකොට අපිට හිතුණත් මේ ටෝයි එකක් කියලා මේක පුංචි දරුවෝ වෙනුවෙන්ම නිර්මාණය කරපු හරි අපූරු වතුර බෝතලයක්. මොක්කුද මන්ද වතුරේ දඟලනවා වගේ පේනවා. මෙයා ගහනවා වීසිදලක්. බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. අපේ channel එකත් subscribe කරලා notification උත් on කරගන්න ගමන් ඔයා තවමත් එහෙම කරලා නැති කෙනෙක් නම් දවස ගානෙම ඉන්ටර්නෙට් එකේ එහෙ මෙහෙ යද්දී ඇල්බිනෝ සත්තු නම් අපිට ඉඳලා හිටලා හරි මුණ ගැහෙනවා. හැබැයි පළවෙනි වතාවට තමයි ඇල්බිනෝ ඉත්තෑවෙක් මුණ ගැහුනේ. මොකද්ද guys මෙන්න මේ ගැජට් එක? පිස්සු හැදෙනවනේ මේ ගලේ ඇතුළ බැලුවම. කොහමද? යාළුවනේ මෙන්න මේ වගේ බ්ලෝවර්ස් නම් අපි ඕනි තරම් දැකලා තියෙනවා. ඒත් මෙන්න මේ වගේ එකක්. ටිකක් අවදානම් වැඩක්. හැබැයි ඉතින් සුපිරිම ෆන් එකක් ගන්නත් පුළුවන්. මම මේ ඔයාගෙන් අහන්නේ මොකද මට හොයාගන්න බැරි වුණ නිසා මේ වගේ වාහනයක අවශ්‍යතාවය. මේක මේ ප්‍රතිචාර දක්වන්නේ යාළු කායක යන ස්පීඩ් එකට නේද? ෂා කොහමද ඒක? පැලේ වටේට පෝර දාන පැලේට වදින්නේ නැතුව. මේ වාල දකින්න යාළුවනේ ග්ලූ ස්ටික්ස්. එහෙම නැත්නම් අපි අර ග්ලූ ගන් වලට දාලා පාවිච්චි කරන ගම් කූරු හදන විදිය. ටකරමකට නේද මේ වක් කරන්නේ? ලියනවට කැමැතිම නැති පූසෙක්. මෙතන දින මුල්ම කෙනා කලාට මමත් පෑන් 5ක් අරගෙන මේසි උඩට දාලා try කරලා බැලුවා. ලේසි වැඩක් නන් නෙමෙයි මේක. ඉන්න ගමන් බලන්නකෝ try එකක් දාලා පුළුවන්ද කියලා වාට. පට්ට කියන්නේ ඉතින් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පට්ට.
මොන මසක්ද මොන මාළුවක්ද කියලා නම් කිසිම සඳහනක් නැහැ මේ වීඩියෝ එක. මේවා ඉතින් ඔහේ වෛරල් වෙන වීඩියෝස් නිසා. මාර මස්තොකයක් මෙතන තියෙන්නේ නේ. 马票坐在上面吃。 දෙල්ලෝ නේද මේ? බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මේ අත් දෙක නිකමට වටේ යවනවා කියලා. හැබැයි ඉතින් මෙයා මේ පත්තරේට පිටු ටිකත් එකතු කරගෙනම තමයි අත් දෙක වටේට අරගෙන යන්නේ. මාරම ටැලන්ට් එකක් ඒකත් නේ. 100%ක්ම ෂුවර් මේක AI වීඩියෝ එකක් නන් නෙමෙයි. මේ මිනිස්සයා ඇත්තටම ශක්තිවන්තයෙක්ද නැත්නම් මේ ලී වර්ගයේ ඒ තරම් බර ලී වර්ගයක් නෙමෙයිද? We run this shit. Oh, wow. කොහමද ඒක? අම්මෝ වින් ස්ක්‍රීන් එක පේන්නේ නම් කෝයි ෆිෂ්ලා වගේ. මේ එක ටැංකියකම ඇතිනේ මාළු 10000කටත් වඩා. සාමාන්‍ය රෝද සවි කරපු වාහනයකට වඩා කැටපිලර් වීල්ස් සවි කරපු වාහනයකට ගොඩක් තැන්වල යන්න පුළුවන් වගේ තමයි සාමාන්‍ය ස්කේට් බෝඩ් එකකට වැඩිය මේ ඔයාලා දකින ස්කේට් බෝඩ් එකට ගස්කල් උඩින් පවා යන්න හැකියාව තියෙනවා. ඒක රිමෝට් එකකින් කන්ට්‍රෝල් වෙන නිසාම නෙමෙයි මේකට සවි කරලා තියෙන ස්පෙෂල් වීල් සිස්ටම් එක නිසා. මනුස්සයෙක්ද මේ බඹරයක්ද? මාර පොරක්. චීනය කියන්නේ මොනතරම් ලොකු රටක්ද? චීනය කියන්නේ මොනතරම් ජනගහනයක් ඉන්න රටක්ද? ඒ වගේම තමයි චීනය පුරාම තියෙනවා දහස් ගාණක් දසදහස් ගාණක් විවිධාකාර සම්ප්‍රදායන්. මේ මේස කටින් උස්සගෙන යාමත් ඒවට අයිති. කෝටි ගාණක් වටින මාලයක්, පෙන්ඩන්ට් එකක්. ලස්සනයි නේ ඩිසයින් එක. ඔයා කවදා හරි අහලා තියෙනවද ටයිඩල් ට්‍රී ගැන? ගංගාවල ඩෙල්ටා ආශ්‍රිතව නිර්මාණය වෙන ගස්වල හැඩයට නිර්මාණය වෙන මේ අපූරු පිහිටීම ගැන. මඩ අතරින් ජලය ගලාගෙන ගිහිල්ලා කියනවනේ මේවා මේ විදිහට නිර්මාණය වෙන්නේ යාළුවනේ. දැවැන්ත බෙරයක අමතර හැම කොටස කපලා ඉවත් කරන විදිහ තමයි දැන් අපි මේ බලන් ඉන්නේ. මේකත් එක්කම යාළුවනේ මම හිතුවාද දවසට මේ වීඩියෝ එකත් මෙතනින් අවසන් කරන්න. ඉතින් ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification උත් on කරගන්න අමතක නොකරම. ඒ වගේම තියෙනවා මෙන්න මෙතනත් ඔයාලට අපේ channel එකේ miss වෙච්ච වීඩියෝ එකකුත් ඒකත් බලලා පරිස්සමට ඉන්න හැමෝම මං එනම් අදට මෙතනින් නැවතුණා. ඔයාලට ජය.